අභියෝග ගැන මොකද හිතන්නේ? අභියෝග ඉලක්ක ඒ වගේම සිහිනයක් නොවි යථාර්ථයක් බවට පත් කරගන්න තියනවනම් කොච්චර හොඳද? අන්න ඒ වගේ සිහිනයක් නොවි යථාර්ථයක් බවට පත් කරගත් තරුණ පාපන්දු ක්‍රීඩිකාවක් ඒ වගේම උපදේශකවරියක් සමග සුහද පිරිසඳරක දෙන්නයි මේ අපේ සූදානම. ඉතින් ආයිබෝවන්. ආයිබෝනයි. මට කියන්නකෝ ඔබතුමීගේ සම්පූර්ණ නම. මගේ නම ඒ.පී. මංගලිකා ඉන්ද්‍රා කුමාරි. ගොඩක් මගේ යාළුවෝ කියන නම් ඉන්දු කියලා තමයි කතා කරන්නේ. හරි. මමත් ඉන්දු කර කමක් නැද්ද? කමක් නැහැ. හරි. මට එනම් ඉන්දු කියන්නකෝ ගම්පලාත. මගේ උපන් ගම මැදගම බිබිල. ඒතකොට පාසල් ජීවිතය පිළිබඳව මතක් කිරීමක් කරොත්. ඔව් මම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේ මගේ ගමේ පාසලේ. මොමැදගම ජාතික පාසල සහ මගේ උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීමට මම බදුල්ල මධ්‍යම මහාවිද්‍යාලයට තමයි ඇතුළත් වුණේ. එතකොට ඉන්දු පාපන්දු ක්‍රීඩාවට සහභාගී වෙන්නේ මොන වගේ කාල සීමාවකද? මම පාපන්දු ක්‍රීඩා කරන්න කලින් මම මලල ක්‍රීඩාවලට සහභාගී වුණා. ඒත් පොඩි වයසේදී 4 වසර වගේ කාලෙදී ඊට පස්සේ තමයි මම පාපන්දු ක්‍රීඩා පටන් ගත්තේ 6 වසර වගේ. මොකද මම මලල ක්‍රීඩාවලට සහභාගී වුණේ 4 වසරේදී. මම දකිනවා හැමදාම වගේ අපේ අයියලා අක්කලා ප්‍රැක්ටිස් කරනවා උදේ පාන්දර. ඉතින් මමත් හරි ආසාවෙන් මේ ස්කූල් එකට ගියා මේ පාන්දරම මේ මොකද ඒ පුහුණු කටයුතු බලන්න. එහෙම ගිහින් මම හැමදාම යන නිසා සහ මටත් ඒක ආසාවක් තිබුණා. අපේ පුහුණුකරුතුමෙක් මලල ක්‍රීඩා පුහුණුකරු වෙන කැඩට් සර් කියලා සර් කෙනෙක් හිටියා. සහ විනීත ටීචර් මට එන්න කියලා කිව්වා ප්‍රැක්ටිස් වලට 4 වසරේ පොඩි මම ගොඩක්. ඊට පස්සේ තමයි මම මලල ක්‍රීඩා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් ආසාවක් ඇති වුණා පාපන්දු කියන දේ මම ඇත්තටම මොකුත් දන්නේ නැහැ. 6 වසරේ වගේ කාලෙත් තමයි මම ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ. එතකොට ඔය කියන කාල සීමාවේදී බිබිල මැදගම පාපන්දු ක්‍රීඩාවට තිබුණු පහසුකම් මෙහෙම මොනවද? අයියේ මෙහෙම කිව්වොත් අපි ඇත්තටම කිව්වොත් පාපන්දු කියන එක ගැහැණු ළමයිට ඇත්තටම කිව්වොත් ඒක කාටවත් හුරු නැහැ. හරිද? ඒ කියන්නේ ගමේ ඉස්කෝලේක ගැහැණු ළමයි පාපන්දු ක්‍රීඩා කරනවා කියන එක ඒ දවස්වල ඒකත් අභියෝගයක්. ඒකත් අභියෝගයක්. සහ මේ ඇත්තටම කිව්වොත් ගොඩක් ප්‍රශ්න තිබුණා. මම මුලින්ම සහභාගී වෙනකොට මේ අපේ ගෙදරින් වුණත් දෙමාපියෝ කැමති නැහැ. මොකද කිව්වොත් මේ ඉස්සර කොහොමද ගැහැණු ළමයි ගෙදරින් එළියට යනවට කැමති නැහැනේ. දවස් 2-3ක් අපි තරඟාවල වල සහභාගී වෙනකොට අපිට පිටේ ඉන්න වෙනවා. ඒවත් එක්කම ගෙදරින් කොහොමත් කැමති නැහැ. මටත් ඇත්තටම ගෙදරින් යන්න දුන්නේ නැහැ. මගේ අම්මා විතරයි මට කැමති උනේ. අනිත් අයියලා තාත්තා හැම කැමති නැහැ. ඒ වුණාට අපි මැච් එකක් දෙකක් දිනලා එනකොට ඒක අර හැමෝම ඒකට කැමති වුණා. මට ඒව මොකුත් කිව්වේ නැහැ. ඒක ඇත්තටම අභියෝගයක්. අපි අර ගැහැණු ළමයි වෙලා ගමක ඉඳලා අපි තරඟාවලියක් දිනනවා කියලා කියන්නේ විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාව වගේ දෙයක්. ඔව් ඒක මට හිතා ගන්න බෑ. අපි ඒක පටන් ගන්නෙදිම කොහොමද උනේ මොකද කියලා මට මතක ලොකු මතකයක් නැහැ ඒ සම්බන්ධව. හැබැයි අපි අවුරුදු දෙකක් මිහිරි මතකයක් තියෙනවා. ඔව් මට ඊට පස්සේ අවුරුදු 2කට පස්සේ තරඟාවලියට සහභාගී වෙන්න මතක තියෙනවා. පාපන්දු පටන් ගන්නෙදී මට ඇත්තටම දුෂ්කරතා ටිකක් මට මතකයි. මම ගියපු විදිය ඇත්තටම කිව්වොත් අයියේ මේ ගොඩක් ආර්ථික අපහසුතාව මැද්දේ තමයි අපි හැමෝම මම දන්න විදියට මගේ කණ්ඩායමේ අනෙකුත් සියලු දෙනාම ගොඩක් ආර්ථික දුෂ්කරතා මැද්දේ තමයි හැමෝම සහභාගී වුණේ. මම පෞද්ගලික වශයෙන් මට ගත්තොත් මට අඩුතරමේ ඇඳුමක්වත් තිබුණේ නැහැ. අඳින්න සහ මට දාන සපත්තු දෙයක්වත් තිබුණේ නැහැ. සහ ඇත්තටම කිව්වොත් මට මතකයි මම ඇඳුමක් හදාගත්තේ දැන් අපි පාසලට යන ඇඳුම් තියෙනවා නිල ඇඳුම තියෙනවානේ. ඕනනම් අපිට එකක් නැත්තම් දෙකක් තමයිනේ තියෙන්නේ. උපරිම තියෙන්නේ එහෙමනේ. ඒක පරණ වෙන ඇඳුම් තියෙනවානේ අපේ. දැන් අපේ
අවුරුද්දකට පස්සේ පරණ වෙන ඇඳුම් තියෙනවනේ. ඒ ඇඳුමක් අරගෙන ස්කර්ට් එකක් වගේ කපලා හදාගෙන ඒ උඩ ටී-ෂර්ට් එකක් දාලා තමයි මම මේ ක්‍රීඩා කරන්න යමු උනේ. ඇත්තටම සපත්තු තිබුණේ නැහැ. මට ඒ දවස්වල හොඳටම හුරුයි. මගේ කකුලට සපත්තු දෙක නැතුව සෙල්ලම් කරන එක ගොඩක් මහුරුයි. මොකද එතකොට මේ හොඳට මට ක්‍රීඩා කරන්න පුළුවන් සපත්තු දෙක නැතුව. ඒක පුරුදු වෙලාම. මොකද අපිට තරඟවලට සහභාගී වෙන්න කලින් දවසේ තමයි ඒත් අවුරුදු දෙකකට පස්සේ තමයි අපිට සපත්තු තිබුණේ. එතකොට දෙනවා අපිට තරඟවලට සහභාගී වෙන්න කලින් දවසේ දෙනවා. මොකද පුරුදු වෙන්න ඕනේ සපත්තු දාලා සෙල්ලම් කරන්නත්. පුරුදු වෙන්න ඕන නිසා තරඟවලට කලින් දවස් තමයි සපත්තු දෙන්නේ. මොකද සපත්තු දාලා අපි සෙල්ලම් කරන්න පුරුදු වෙන්න. මොකද අපි දාන්න නැතුව සෙල්ලම් කරන්න අමාරුයිනේ. එහෙම ඉතින් මිහිරි මතක තියෙනවා. සුන්දරයි. හරිම සුන්දරයි. ඒ කාලේ ඉතින් ඇත්තටම ඒ කාලේ අපිට ඒක දුෂ්කරතාවයක් කියලා අපිට හිතුනේ නැහැ. මොකද දැන් බලනකොට නේක ලොකු අමාරු කාලයක්. ඔව් ඉතින් ඇත්තමයි අමාරුයි. ඒ වුණාට අපිට තිබුණේ එකමදී අපිට කොහොමද සෙල්ලම් කරලා මැච් එක දිනන්න ඕනේ බලාපොරොත්තු උතරයි තිබුණේ නේද? ඔව් කියන මේකේ තමයි හිටියේ. මොකද ඇත්තටම කිව්වොත් මට විශේෂයෙන්ම මේ යන්න දැන් මම මේ මාසෙකට සැරයක් අපි තරඟවලට යනවා කියලා හිතන්න මේ සල්ලි තිබුණේ නැහැ. සල්ලි දෙන්නේ අපේ දැන් ගෙදරින් දෙනකොට ප්‍රවාහන පහසුකම් විතරනේ දෙන්නේ. ඉතින් ඒක ගිහින් සර්ට දුන්නම මේ අපට අතේ සතයක්වත් මට ඇත්තටම නැති දවස් තිබුණා. ඒත් ඉතින් ඒක අඩුපාඩුවක් කියලා හිතුනේ නැහැ. දවස් 3ක් විතර ඉතින් කොළඹ ගිහින් සතියක්වත් ඉතින් අතේ නැතුව මේ ඉතින් සෙල්ලම් කරලා එනවා. ඉතින් ඒ කාලේ අපිට සල්ලිම නෙමෙයි ජීවිතේ. ඒ කියන්නේ අපේ සල්ලි කියන එක අපිට නෑ. අපි ඉතින් සෙල්ලම් කරලා ඒ සතුට තියෙනවා. ඔව් හොඳයි. එතකොට දැන් මේ ආරම්භ කරපු පාපන්දු ක්‍රීඩාවෙද්දී මම හිතන්නේ ඉන්දු පාසල් මට්ටමින් ඒ වගේම ජාතික මට්ටමින් ඒ වගේ ජාත්‍යන්තර මට්ටමින් ගොඩක් ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙනවා. මම හිතන්නේ ඒ ජයග්‍රහණ පිළිබඳ මතක් කිරීමක් අපිට කරොත් ඔය පාසල් මට්ටමින් අපි ගොඩක් ජයග්‍රහණ ලබා ගත්තා. ඒත් මම අර කිව්වා වගේ අපි ක්‍රීඩා ෆුට්බෝල් සෙල්ලම් කරන්න පටන්ගෙන අවුරුදු දෙකකට පස්සේ වගේ තමයි අපි තරඟාවලට සහභාගී වුණේ. මට මතකයි අපි පළමුවෙන්ම 2015 පාපන්දු සම්මේලනයේ විසින් සංවිධානය කරන ලද ජාතික පාසල් පාපන්දු තරඟාවලියකට සහභාගී වුණා. ඒකෙන් අපි ශූරතාවය ලබා ගත්තා. ඒ වගේම මම දක්ෂතම ක්‍රීඩිකාව වුණා සහ මම තමයි වැඩිම ගෝල් සංඛ්‍යාවක් ලබා ගත්ත ක්‍රීඩිකාව වුණේ. ඒව තමයි ඇත්තටම හරි සතුටුයි ඒ දවස්වල. ජාත්‍යන්තර මට්ටම වගේ දේවල්ද හිමි කරගත්තේ? ඔය ජාත්‍යන්තර මට්ටමින් දැන් අපි තරඟාවලියට සහභාගී වෙලා අපි දිනලා එද්දින් අපේ පුහුණුකරු ඇත්තටම සංවිධානය කරලා තිබුණා. මං හිතන්නේ දකුණු ආසියාතික සත්සමාජික පාපන්දු තරඟාවලියක් සංවිධානය කරලා තිබුණා. එතුමාගේ මාර්ගයෙන් අපිට එහෙට යන්න අවස්ථාවක් ලැබුණා. ඉන්දියාවට යන්න අවස්ථාවක් ලැබුණාට අපේ කණ්ඩායමේ ගොඩක් මං කිව්වා වගේ ආර්ථික අපහසුතාව තියෙන අයනේ හිටියේ. අපේ 4 දෙනෙකුට විතර මේ සල්ලි තිබුණේ නැහැ යන්න. මම ඇතුළුව සල්ලි තිබුණේ නැහැ යන්න. ඔව් සල්ලි හොයාගත්තා මේ ගෙදරින්. හැබැයි භාගයක් විතර අම්මා හොයලා දුන්නා. මොකද තිබ්බ රත්තරන් බඩු ටිකක් තියලා 12000ක් විතර හොයාගත්තා. ඊට පස්සේ ඇත්තටම අපි 4 දෙනෙක් විතර සල්ලි නැහැනේ. අපි සර් ඇතුළුව මට මතකයි සර්ුත් ගියා. අපේ කෝච් ඇතුළුව මේ අපි 4 දෙනෙක් අපි බිබිලේ තියෙන කඩවල් වලින් සල්ලි එකතු කරා. සල්ලි එකතු කරා අපි. ඒකත් හොඳ අත්දැකීමක්. ඔව් හොඳ අත්දැකීමක්. හරිම සුන්දරයි ඉතින්. අපි එකතු කරා අපිට හම්බ වුණා. අපි ඊට පස්සේ ඉන්දියාවට ගිහින් ඇත්තටම ඒ තරඟාවලින් ශූරතාවය ලබා ගත්තා. ඊට පස්සේ අපිට ඇත්තටම හෙල්ප් කරා ගොඩක් අය. මේ ඌව පළාතේ පළාත් සභාවෙන් අපිට ගොඩක් උදව් ලැබුණා. ඊට පස්සේ ටුවර්ස් යන්න අපිට ගොඩක් මේ උදව් ලැබුණා. ඒ වගේම අපි සහභාගී වුණා සමාජික පාපන්දු තරඟාවලියක්
තිබුණ අන්තිමකට මම හිතන්නේ ගියේ නේපාල් වලට කත්මණ්ඩු වල තිබුණේ. ඒකෙදි අපි අනුශූරතාවය තමයි ලැබුවේ. ඒ වුණාට ඇත්තටම කිව්වොත් ඒක හිතා ගන්න බෑ මේ මම ඒකේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානය ලැබුවා. එතකොට ඉන්නු දැන් පාපන්දු ක්‍රීඩා ජීවිතයත් එක්ක පාපන්දු ක්‍රීඩාවේදී දැන් අපිට හැමෝටම තියෙනවා මේ මම මේ ගමනේ ලොකු මෙන්න මේ තැනට යනවා කියන එක. ඒ කියන්නේ හැමෝටම තියෙනවා ටාගට් එකක්. මේක බලාපොරොත්තුවක් තියෙනවා මම මෙන්න මෙතනින් මේ ගමනට යනවා කියලා. ඒ වගේ බලාපොරොත්තුවක් තිබ්බ දින්දුට මේ ජීවිතේ මම පාපන්දු ක්‍රීඩාව සමග මෙන්න මෙතෙන්ට යනවා කියලා එහෙම ටාගට් එකක් කරලා දාවේ. ඔව් අය මට ඉස්සර ඇත්තටම තිබුණා. ඒ කියන්නේ මම ඉස්සර මම ගමේ ඉඳලා කොළඹ යනකොට මගේ හිතේ තිබුණා මම කවදා හරි මම පාපන්දු ක්‍රීඩා හා සම්බන්ධ මොනවා හරිම ජොබ් එකක් කරනවා කියන එක මගේ හිතේ තිබුණා. බලාපොරොත්තුවක් තිබුණා. නැතුව නෙවෙයි. ඒ වුණත් අපි උසස් අධ්‍යාපනය ඉවර වෙලා අපි ගෙදරට වෙලා නිකන් ඉන්නත් බැහැනේ. මොකද අපිට ඕන අපේ මට ඕන මගේ ක්‍රීඩා හා සම්බන්ධව ජොබ් එකක් රැකියාවක් කියලා මට ඉන්න බැහැනේ. ඉතින් එතකොට අපි එහෙම හිටියොත් අපිට මොකුත්ම කරගන්න බැරි වෙනවා. ඉතින් මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරා අවුරුදු 4මාරක් විතර. සහ ඒ කාලෙදිත් මට ලොකු ආසාවක් තිබුණා නැත්තේ නෑ. ඒත් ඉතින් වැඩත් එක්ක සහ ඒ දේවල් එක්ක මූව් වෙනකොට මේ කරගන්න බැරි වුණා හරියට. ඒ වුණත් මම අමතක කරලා තිබුණ නැහැ. මම ඇත්තටම ආසාවෙන් හිටියා. නිතරම මේ පුහුණුවීම් කටයුතු කරාද? නිතරම පුහුණුවීම් කටයුතු කරන්න බැරි වුණා ඒ ජොබ් එකත් එක්ක. ඒ වුණාට මට පුළුවන් වුණේ හැම වෙලාවෙම වගේ මම පාපන්දු සෙල්ලම් කරා. මගේ හිතේ තිබුණා මම ඒක හීන දැක්කා. මම මේක හිරියට මම කොහොම හරි මේකක් කරනවා කියන එක මගේ හිතේ තිබුණා. මං පෞද්ගලික ආයතනයේ ඉන්නකොට සාමාන්‍යයෙන් අපි ඇනුවල් ගෙට් ටුගෙදර් තියෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් අපේ මේ ටීම් එකේ අය සෙල්ලම් කරන්නේ ක්‍රිකට්. ඒ වුණාට ඉතින් මම ෆුට්බෝල් එකක් අරගෙන ගිහින් එතන සෙල්ලම් කරනවා. ඒ කියන්නේ මම තනියම සෙල්ලම් කරනවා. කවුරු හරි ඉතින් පාස් කරනවා බෝල් එක ඉතින් මම ඉතින් සෙල්ලම් කරනවා. නැත්තම් බෝල් එකට ගානවා. එහෙම මම සෙල්ලම් කරනවා ඇත්තම. එහෙම කියලා අමතක කරලා තිබුණ නැහැ. ඒත් එක්කම තමයි මම ඇත්තටම ගෙදර කට්ටිය ගොඩක් කැමැත්තෙන් හිටියා මම ක්‍රීඩා සම්බන්ධව ජොබ් එකක් කරනවට. මොකද රජයේ රැකියාවක් කරනවට මොකද ගම්වල කට්ටිය කොහොමද ගෙදර අය කැමැති රජයේ රැකියාවක් කරනවටනේ. ඉතින් අය ඉතින් මමත් ඇප්ලයි කරා. මමත් මේ කළමනාකරන පුහුණුකරු තනතුරට මම මේ ඇප්ලයි කරා. ඊට පස්සේ කියන්නේ අවුරුද්දක් විතර ගියා. ඒකේ ඇත්තටම සිලෙක්ට් වුණා මම සිලෙක්ට් වෙලා මේ ඒ දවස්වල මම පාපන්දු සම්මේලනයටත් ඇප්ලයි කරලා තිබුණේ. මට ලංකාවේ පාපන්දු සම්මේලනයේ සේවය කරද්දීන් තමයි මගේ හරියටම මේ ප්‍රතිඵල ඇවිල්ලා මට දැනගන්න ලැබුණේ මම මේ කළමනාකරන පුහුණු තනතුරට ඒ කළමනාකරු පුහුණු තනතුරට ටාගට් කරේ හේතුවක් තියෙනවද? නැහැ. ඒ දවස්වල ගැසට් කරලා තිබුණේ ඒක. ඒ කියන්නේ ඒ දවස්වල ගැසට් කරලා තිබුණා. ඉතින් මම දැම්මා. මොකද ක්‍රීඩා පැත්තෙන් මම මොනවා හරි කරන එක තිබුණේ. ඊට පස්සේ තමයි දැන් ඒ කාලේ වගවන තමයි ඉන්දෝ විදේශගත වුණේ. ඔව් ඒ කාලේ වගවන කියන්නේ මම මේ ඒකට සිලෙක්ට් වෙලා මේ කියන්නේ අපිට ඒක පත්වීම් දෙන්න ටිකක් පරක් වුණා අයියා. ඉතින් මම පාපන්දු සම්මේලනයේ වැඩ කරගෙන ඉන්න ගමන් තමයි මට විදේශගත වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒකත් එක්කම මම විදේශගත වෙනවා. ඊට පස්සේ 2019 පෙබරවාරි තමයි මම මෙහෙට එන්නේ. 2019 අප්‍රේල් වල තමයි පත්වීම ලබා ගන්න කියලා මට ලියුමක් එනවා. ඇත්තටම මම හිතුවා මේක හොඳයි කියලා. මොකද මම දැන් මම දන්නවා 2022 ලෝක පාපන්දු තරඟාවලිය පවතින මෙහි නිසා මට හිතුණා මම මොන හරි දෙයක් කරගන්න පුළුවන් මට මෙහෙන් කියන එක මට හිතුණා. ඔව් ඒක දැන් ඇත්තටම ඉන්දු දැන් ඒ සිතුවිල්ල ඉන්දු මම හිතන්නේ ඒ අභියෝගේ ජයගෙන තියෙනවා. දැන් මේ වෙනකොට ඉන්දු ලෝක පාපන්දු තරඟාවලිය 2022 පැවැත්වෙන ලෝක පාපන්දු තරඟාවලියේ සංවිධාන කටයුතු වල මේ දවස්වල සම්බන්ධව වැඩ කටයුතු කරන මම හිතන්නේ. ඔව් ඒ මේ ආපු ගමන. එතකොට දැන් ඉන්දුගේ කියන්නේ බලාපොරොත්තු ගොන්නක් සාර්ථක කරගෙන තියෙනවා මේ වෙනකොට. ඉතින් මේ ආපු ගමනේ මේ දක්වා
දැන් වර්තමාන තත්ත්වය ගැන පිළිබඳ පැහැදිලි කිරීමක් කරොත්. ඔය මම මෙහෙට ඇවිත් අවුරුදු 3ක් විතර ක්‍රීඩා ගුරුවරියක් ලෙස කටයුතු කරා. දැනට පාපන්දු සම්මේලනයේ නියෝජිතවරියක් ලෙස කටයුතු කරනවා. ඉදිරියට පවත්වන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සංවිධාන කටයුතු සඳහා වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. හොඳයි ඉන්දු. ඇත්තටම දැන් ඉන්දුගේ මේ ආපු ගමනත් එක්ක මට දැනගන්න ලැබුණා ඔය බිබිල මැදගම කියන ඔය ඉස්කෝලෙත් එක්ක ඉස්කෝලෙන් බිහි වුණ මේ පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ මේ විශේෂයෙන්ම මේ ගෑනු ළමයි සම්බන්ධ කරගෙන ස්වර්ණ වාහිනියේ චලෝ කියන ටෙලිනාට්‍යයක් මේ දවස්වල විකාශනය වෙනවා. මෙන්න මේ චලෝ කියන ටෙලිනාට්‍ය තුලින් ඉදිරිපත් කරන්නේ ඉන්දු ඇතුළු මේ ක්‍රීඩා කණ්ඩායමේ ජීවිත කතාවක් කියලා හිතනවා. මම හිතන්නේ ඒ පිළිබඳ ඔබතුමීගේ අදහසක් දැක්කොත් මොකද්ද? ඔවයේ ඇත්තරම චලෝ ටෙලිනාට්‍ය අපේ ජීවිත කතාව සහ මගේ ජීවිත කතාව ක්‍රීඩා ජීවිතය ඒ ජීවිතය හා සත්‍ය කතාවක් කියලා මට කියන්න පුළුවන්. මොකද මේ මම ඒ ටෙලිනාට්‍ය බලන්න පටන් ගත්තේ මුල් කොටසදීම මට තේරුණා මගේ අතීතය. ඒක ඒ විදිහටම අති ආවර්ජනයක් දෙන්න හොඳ අවස්ථාවක් වුණා. ඒ විදිහටම තියෙනවා. මම දන්නේ නැහැ. අක්කි මම පෞද්ගලිකව දන්නවා සහ මට පෞද්ගලිකව කතා කරා නිර්මාණය කරපු අක්කි ගෛරණී සංසලා අක්කි ඇත්තටම අති විශිෂ්ට නිර්මාණයක්. ඒක මම දන්නේ නැහැ. එයා බිබිල මැදගම ඉන්න නිසා වෙන්නේ නැති සමහර විට ඒත් මට හිතා ගන්න බෑ. ඒ කොහොමද අපේ ජීවිතේ ඒ විදිහටම පාපන්දු ජීවිතේ ඒ විදිහටම එයා නිර්මාණය කරේ කොහොමද කියලා. එයා අපේ දේවල් අපි ගැහණු පිරිමි ભેදයක් නැතුව අපි සෙල්ලම් කරන විදිය සහ මේ ග්‍රවුන්ඩ් එකක් නැතුව මඩ වගුරු වල සෙල්ලම් කරන විදිය මොකුත්ම සපත්තු දෙකක් නැතුව මේ නිකම්ම මේ සෙල්ලම් කරන විදිය ඒව සාමාන්‍යයෙන් ඕකේ මේවා කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. හැම දෙයක්ම එතන තියෙන ටෙලිනාට්‍යයේ තියෙන හැම දෙයක්ම සත්‍ය කතාවක්. ඒ කියන්නේ අපේ මගේ ජීවිතය සම්බන්ධව ඇත්තරම ඒක සත්‍ය කතාවක් කියලා මට හිතෙනවා. මොකද මට දැනෙනවා ඒ දේ මට දැනෙනවා. අපි මේක අවස්ථාවක් කරගමු මම හිතන්නේ චලෝ ටෙලිනාට්‍ය නිෂ්පාදන කටයුතු ඒ වගේම අධ්‍යක්ෂණ කටයුතු මේ තිරරචනය කරපු හැමෝටම ස්තුති කරන්න. ඔව් මම ඒක ඇත්තටම රස විඳිනවා. මම කිව්ව විදිහටම ඉස්සරත් කිව්වා මේ චලෝ ටෙලිනාට්‍ය නිර්මාණය කරපු ගායනියා සින්සලාක්කිටත් අධ්‍යක්ෂණයෙන් දායක වුණු හසුන් සමීර මහතාටත් නිෂ්පාදනයෙන් සහාය වුණු රමේෂ් මහතාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපට අපේ අතීතය ආවර්ජනයක් ලෙස ඔබ සියලු දෙනාම අපේ ඉදිරියට සලසන්න ලැබුවට. හොඳයි ඉන්දු. ඒ වගේම දැන් ඉන්දුගේ මේ ගමනේ ඒ කියන්නේ ඉන්දු පාසල් මට්ටමේ නෙමෙයි නැත්නම් අපි පාසල් මට්ටමෙන් ආරම්භ කරපු මේ පාපන්දු ක්‍රීඩාව මේ දක්වා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ගමන එන්න ඉන්දුගේ පිටුපසෙන් ගොඩක් දිනෙක මම හිතන්නේ ඉන්නේ නැති ඉන්දු මේ ගමන තල්ලු කරන්න එන්න. ඉතින් මේ ගමන එන්න දායකුණ හැමෝටම මම හිතන්නේ ඉන්දු මතක් කිරීමක් කරොත් ඒගොල්ලන් ගොඩක් වටිනවා. ඔව් ඇත්තටම කිව්වොත් මට හැම විදියටම මට ගොඩක් සහාය දුන්නේ මගේ පවුල. අම්මා තාත්තා මගේ අයියලා දෙන්න සහ මගේ නංගි විශේෂයෙන් මගේ අයියලා දෙන්න මතක් කරන්න ඕන. හැම දෙයකම මගේ අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයකම මගේ ලොකු අයියා පොඩි අයියා ගොඩක් මට උදව් කරා. ඒ දෙන්න තමයි මගේ හැමදේම බැලුවේ සහත් මගේ තාත්තා. මේ මම ඇත්තටම එයාලට ස්තුතිවන්ත වෙනවා සහ ආදරෙන් මතක් කරනවා. එයාලා නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඒක ස්ථිරයි. එයාලා නිසා තමයි මම මේ චරිතය ඇත්තටම මම මෙතන ඉන්නේ. ඉන්දු කියන චරිතය ගොඩනගන්න දායකුණා විශේෂයෙන්ම පවුලේ කට්ටිය. එතකොට අපේ ගුරුවරු මතක් කරොත් මොනවද ඒගොල්ලෝ? ඔව් මගේ පාපන්දු ජීවිතේට ඒ කියන්නේ මගේ ෆුට්බෝල් සෙල්ලම් කරන්න මට මුලින්ම කියලා දුන්නේ මගේ
එච්.එම්. මදුම්බණ්ඩාර ගුරු පියාණන් සහ මගේ මොහමදක්ම ජාතික පාසලේ අනෙකුත් සියලුම ගුරු මෑණිවරුන් සහ පියවරුන්ටත් මට නන්නවරුන් සහයෝගය දුන් සියලුම දෙනාට මම මේ වෙලාවේ ආදරේ මතක් කර සිටිනවා. ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම ඉන්දු දැන් මම හිතන්නේ ඉන්දු ආපු මේ ගමන පිළිබඳ මිනිස්සුන් يعني බලන් ඉන්න මේ පාපන්දු ක්‍රීඩාවට සහභාගී වෙන්න කැමති ගොඩක් අය ඉන්නවා මම හිතන්නේ. ඉන්දුගෙන් ඒගොල්ලෝ දැනගන්න කැමති වෙයි විශේෂ පණිවිඩයක්. මොකද ඒගොල්ලන් ගොඩක් ආස ඇති ඉන්දු ආපු ගමන නිසා ඉන්දුගෙන් ලොකු පණිවිඩයක් දැනගන්න. ඒගොල්ලන් මොකද්ද දෙන්න පුළුවන් පණිවිඩය? ඔය දැන් ඇත්තටම කිව්වොත් මේ අපි හැමෝම දකිනවා දැන් ඉන්න ළමයි ඇත්තටම කිව්වොත් මමත් ක්‍රීඩා ගුරුවරියක් ලෙස කටයුතු කරා මම කියවනේ මම දකිනවා ළමයිට ඇත්තටම කිව්වොත් දැන් මම දුවන්න කියලා කිව්වොත් දුවන්න දන්නේ නැති ළමයි ඉන්නවා. ඒ කියන්නේ මෙහෙම අත් දෙක කෙලින් මෙහෙම කරගෙන මේ ඇවිදගෙන යනවා. කියන්නේ දුවන්න දන්නේ නැහැ. දුවන්න කියලා ගොම දුවන්න දන්නේ නැති ළමයි ඉන්නවා. ඒක ඒ කියන්නේ ළමයිගේ වැරද්දක් නෙවෙයි. මොකද ඇත්තටම ළමයි දැන් කොටු වෙලා ඉන්නේ. සෝෂල් මීඩියාත් එක්ක ළමයි ලැප්ටොප් එකට මොබයිල් එකට හුරු වෙලා මේ ළමයි දැන් ඒක ග්‍රවුන්ඩ් එකට එන්න ඒක බලන්නේ නැහැ. මොබයිල් එකෙන් තමයි ඒගොල්ලෝ මේ ක්‍රීඩාව කරන්නේ. ගේම් එක කරන්නේ මොබයිල් එකෙන්. හැමදේම එයාලා එහෙම තමයි කරන්නේ. ඉතින් මම දකින දෙයක් තමයි ඇත්තටම මේක පවුලෙන් ගිය යුත්තක්. පවුල තුලින්. මොකද දෙමාපියෝ දැනගන්න ඕන ළමයාව අඩුතරමේ එක ක්‍රීඩාවකට හරි යොමු කරන්න. ඔව් ඒක හොඳ අදහසක් මම හිතන්නේ. ඇත්තටම ඉන්දු මේ වකවානුව තුළ මිනිස්සු මේ Zoom තාක්ෂණයත් එක්ක ඒ වගේම මේ සමාජ ජාලත් එක්ක මේ ළමයි විශේෂයෙන්ම මේ පොඩි ළමයි නිතරම ගැටෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ කම්පියුටර්ස් එහෙම නැත්නම් මේ ලැප්ටොප් මේ කියන්නේ ෆෝන් නිතරම භාවිතා කරනවා. මෙන්න මේ නිසා මම හිතන්නේ ළමයි ඉස්සර නම් මම හිතන්නේ මම දැකලා තිනවා කාටුන් මෙහෙම කියන්නේ එළියේ ඉන්න ළමයා ගේ ඇතුළට ගන්න අම්මා try කරනවා. නමුත් දැන් මම දැකලා තිනවා අම්මා try කරන ගේ ඇතුළේ ඉන්න ළමයා ෆෝන් එක අරන් එළියට දාන්න. මෙන්න මේ වගේ මේ වගේ වකවානුවක් තුළ ක්‍රීඩාවට ළමෙක් යොමු කර ගන්නවා කියන්නේ හරිම අමාරු කටයුත්තක්. නේද? ඒ නිසා ඔබතුමියගේ යෝජනාව තමයි අඩුම ගානේ ළමේ එක ක්‍රීඩාවකටවත් අඩුම ගානේ යොමු කරන්න කියන එක. මොකද ඒගොල්ලන්ගේ මානසිකත්වයටත් ගොඩක් හොඳයි. ඒ වගේම ඉන්දු ඇත්තටම දැන් ඔබතුමිය ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට ඇත්තටම කියන්න පුළුවන් මේ තියෙන වකවානුවත් එක්ක ක්‍රීඩාවට සම්බන්ධලා යම් පුහුණු කටයුතු කරනවා නම් මම හිතන්නේ ගොඩක් කෙනෙක් ඉගෙන ගන්න යම් රැකියාවක් කරන්න. මම හිතන්නේ දැන් ඉන්දුත් හොඳ රැකියාවක් මේ රජය තුල සිද්ධ කරන එකම ලොකු වැටුපක් ගන්න රැකියාවක්. ඒ වගේම අපි කියන්න කැමති ඒ අවස්ථාවෙන් ඔය කියන්නේ ඕගොල්ලන්ටත් බලාපොරොත්තු වෙනවා බය නැතුව ක්‍රීඩා කටයුතු සම්බන්ධ වෙන. මොකද හොඳ රැකියාව මේ දැන් වෙළඳපොලේ තියෙනවා මේ ඕනම ක්‍රීඩාවක් සම්බන්ධව. එහෙම නේද ඉන්දු? ඔව් අයියේ ඇත්තටම. ඊට පස්සේ අපිට ලොකු අවස්ථාවක් මං තියෙනවා මං හිතන්නේ ඉන්දු මං හිතන්නේ අලුතෙන් පටන් ගන්න යනවා මම දන්න විදිහට මේ වීඩියෝ සීරීස් එකක් ඔබතුමියගේ මේ පුහුණු කටයුතු කොහොමද කරන්න කියලා මම හිතන්නේ ඒකත් ළඟදීම අන්තර්ජාලයේ මුදා හරි එහෙම වුණොත් ඒගොල්ලන්ට පුළුවන් ඒ පුහුණු කටයුතු සමග සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට වැඩ කටයුතු කරන්න මම හිතන්නේ ඒ වගේම මේ තියෙන රාජකාරීත් එක්ක මම හිතන්නේ ලොකු කාලයක් වැය කරලා ගොඩක් දුෂ්කරතා මේ තමයි මම හිතන්නේ ඉන්දු මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් සන්තෝෂයි ඉන්දු මේ ඔබතුමියගේ වැඩ කටයුතුත් නවත්තලා ඇවිල්ලා මේ වගේ එකට සහභාගී වෙන. ඒකනත් ස්තුතිවන්ත කරමින් අපි නැවත ඉන්දුගේ වීඩියෝ සීරීස් එකත් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. එහෙනම් ආයිබෝවන්.